සුබදසනක්. ඔබ කවුරුත් දන්නවා සාමාන්‍ය කුඩා ළමෙන් ඒගොල්ලන්ගේ මනස හරිය ඒගොල්ලන්ගේ සිතුවිලි හරියට නිදහස්. මේ නිදහස නිසාවෙන් ඔවුන් හැම විටම පෙළඹෙනවා ක්‍රීඩාශීලීව ගත කරන්න, කෙලි දොලෙන් ගත කරන්න. එවැනි පරිසරයක ඇති කරන්න පුළුවන් ඒ ගේම් හා සහසම්බන්ධතාවය ඇති කරමින් ඒ පරිසරයක ඇති කරන්න පුළුවන් සුරුතලෙ පිළිබඳවයි අද දැනුවත් කරන්න යන්නේ සිරස පෙට් ක්ලිනික් වැඩසටහන ඔස්සේ. සුපුරුදු ලෙස අද දවසේත් එක්කෙනවා වෛද්‍ය සංජය වාසල. ඔබතුමා අයිබෝන් පිළිගන්නවා. මම දන්නේ මා කිව් ප්‍රවිෂ්ඨය පිළිබඳව ඔබ බලු සුරතල හඳුන්වා දීමෙන්ම කතා කරනවා නම් වැදගත් වෙයි. ඔව් අතර අද අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඩැල්මේෂන් කියන සුරතලුන් පිළිබඳව. ඩැල්මේෂන් සුරතලුන් ඔබ සඳහන් කරා වගේම මේ නිවසට ඊටාම සුදුසු ෆැමිලි පෙට් කෙනෙක්. අපි මෙතෙක් දිගටම හඳුන්වා දෙන ෆැමිලි පෙට්ස්ලා ඊටාම සුහදව ඉන්න සුරතලෙක්. ඉතින් මේගොල්ලන්ගේ අතීතය ගැන කතා කරොත් එහෙම මේගොල්ල ගොඩාක් ඈත ඉතිහාසයක් තියෙනවා. විශේෂයෙන්ම මේ ඊජිප්තුවේ අපි දන්නවා පිරමීඩ සහ ඒ ආශ්‍රිත තියෙන චිත්‍ර. ඒ වගේ චිත්‍ර බලත් මේ ඩැල්මේෂන් වර්ග සුරතලුන්ගේ චිත්‍ර තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඉතා ඈත අතීතයේ ඉඳලා එන සුරතලෙක්. සාමාන්‍යයෙන් ඒ වගේම සැලකෙනවා මේ ක්‍රොයේෂියාව තමයි ඒගොල්ලන්ගේ නිජබිම කියලා. බිහි වුණේ මේ ලෝකෙට. දැන් අතීතයේ කාර්යයන් රැසකට යොදාගත්තු සුරතලෙ තමයි ඩැල්මේෂන් කියලා කියන්නේ. අපි සඳහන් කරොත් කාර්යයන් රැසක් තියෙනවා. සාමාන්‍ය මේගොල්ලන් වර්ගය ගත්තොත් එහෙම යුද බිමේදී සමහර යුද කටයුතු වලදී සහ මේ ගිනි නිවන රටවල ගිනි නිවන රට තමයි ඉතා විශාල සම්බන්ධතාවයක් තියෙන මේ ඩැල්මේෂන් වර්ගයේ සුරතලුන්ට ඒක පැත්තකින්. අනිත් පැත්තෙන් එන්ඩියරන්ට සමහරලාට ඔය ගව පට්ටියක් බලාගෙන මම මේ වගේ දේවල් වලට සහ මේ කෝච් ඩොග්ලා විදියට මේගොල්ලෝ ගොඩක් ආශ්වාරෝහක රත සමග ඒ ආශ්‍රිතව කටයුතු කරලා තියෙන මේ වගේ කාර්යයන් රැසක් කරලා අද වෙද්දී ෆැමිලි පෙට් කෙනෙක් විදියට තමයි අපි ඒගොල්ලෝ දැක් ගන්න පුළුවන්. අතන ඊජිප්තුවේ කියනව සත්ව රූපවල මේ කියනව සුනකයා දක්න ලැබෙනවා. ඒ වගේ මෑත භාගයේ බොහෝ විට බ්‍රිතාන්‍ය වැනි රටවල් වල මේ අශ්වකාරත් අශ්‍රෝහකයන්ගේ දෙපැත්තෙන් ගමන් කරපු ඒක අලංකරණය සඳහා යොදාගත් ආකාරයකුත් දැක්කම මේ පිළිබඳ ඔව් ඇත්තට මේක තමයි කෝච් ඩොග් කෙනෙක් කියන්නේ අශ්ව රත ගමන් කරද්දී ඔවුන් සමග එක පැත්තකින් අලංකාරයට සහ එක පැත්තකින් ගයිඩ් කරන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ට මඟ පෙන්වන්නෙක් විදියට මේ ඩැල්මේෂන් වර්ගයේ සුරතලුන් යොදාගෙන තියෙනවා. මේ මොන්ගේ දේහය පවා හරි ගැස්සලා තියෙන්නේ ඒ ලක්ෂණ අනුව. මොකද ඉතා වේගෙන් දුවන්න පුළුවන් හොඳ බා පුෂ්ටිමත් දේහයක් විදියට තමයි මේගොල්ලන්ගේ ශරීරය. අතට ඒත් එක්කම අපි කතා කරමු දේහ ස්වරූපය කොහොමද මේ ආකාරයෙන් කියලා. දැන් මේ ඩැල්මේෂන් වර්ගයේ සුරතලා බලපුවම අපිට පේනවා දැක්ක ගමන් අපිට පේන ප්‍රධානම ලක්ෂණය තමයි මේ සමේ තියෙන තිත් ස්වරූපය. දැන් සමහරුන් මේක වටහා ගන්න මේ තව සුරතලුන් වර්ගයක් ඉන්න ග්‍රේඩ් 10 කියලා. ඒ ග්‍රේඩ් 10 වර්ගයේ සුරතලුන්ගේ තියෙන මේ විදිහ ස්පොට් එහෙම නැත්නම් අර ලප ආකාරයට නෙවෙයි පැච් ආකාරයට එහෙම නැත්නම් ප්‍රදේශයක් විදිහට. දැන් මෙම සුරතලාගේ තියෙන්නේ නිකන් කාසියක් විදිහට රවුම් ආකාරයට තමයි තියෙන්නේ. සමේ විදිහ ගත්තාම මේක වර්ග දෙකකින් යනවා. එක පැත්තකින් කළු පාට, තව වෙලාවකට දුමුරු පාටත් දැක ගන්න පුළුවන්. හැබැයි ඊට විරලයි දුමුරු පාට. සාමාන්‍යයෙන් එයාගේ ඔළුව ගත්තට පස්සේ හිස ප්‍රදේශයේ සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයේ හිසක් තමයි තියෙන්නේ. S2 ගත්තට පස්සේ S2 වර්ග දෙකකින් S තියෙනවා. එකක් තමයි වර්ණ. නිල් පාට S තියෙන සුරතලුන් සිටිනවා. දුමුරු පාට S තියෙන සුරතලුන් සිටිනවා. ඊළඟට ගත්තොත් එහෙම නාසය. නාසය ගත්තොත් එහෙම මේ ඇඟේ කළු පාට තිත් තියෙන සුරතලුන්ගේ නාසය කළු පාටයි. ඇඟේ දුමුරු පාට තිත් තියෙනවා නම් ඔහුගේ නාසය දුමුරු පාට වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි හැමදාම කතා කරන්නේ ඇමරිකන් කෙනල් ක්ලබ් එකේ ස්ටෑන්ඩඩ් වලට. අද අපිට ලබා දීලා තියෙන සුරතලත් අපිට ලබා දුන්නේ ශ්‍රී ලංකා බ්‍රීඩර්ස් කෙනල් ක්ලබ් එකේ. මට වැඩුණු සුරතලෙක් තමයි. වැඩුණු සුරතලෙක්. අතරම හොඳ වැඩුණු පිරිමි සුරතලෙක් ඉන්නවා. මම වෛද්‍යතුමා මේ නියපොතු පිළිබඳව කතා කරමු. සාමාන්‍යයෙන් අපි දන්නවා සුදු පැහැටුරු, ලා කහ පැහැටුරු නියපොතු තමයි දක්න ලැබෙන්නේ. මේ කියනවා නියපොතු පිළිබඳව අපි කතා කරමු. මම විශේෂයෙන් ඩැල්මේෂන් හා සම්බන්ධව කතා කරනකොට මේ වැදගත් වෙයි. ඔව්. ඩැල්මේෂන් වර්ගයේ සුරතලුන්ගේ මේ සුදු පාට ආකාර නියපොතු තමයි තියෙන්නේ. නියපොතු කතා කරද්දී සාමාන්‍යයෙන් අපි කලින් සඳහන් කරා මේ සුරතලුන්ගේ නියපොතු ගොඩක් වෙලාවට සමහර විට අපි දැකලා තියෙන ගොඩාක් දිගට වැවෙනවා. ඒකට හේතුව තමයි හොවින්න පෘෂ්ඨය. ගොඩාක් සිනිඳු අපි හිතමු ටයිල් කරපු පොලොක ඉන්නවා නම් ඉතා වේගයෙන් වර්ධනය වෙනවා. නමුත් නියපොතු නිසියාකාරව කපලා ඉවත් කරන්න ඕනේ. දැන් මෙයාගේ නම් හරියට අපි මේ දේවල් කරලා තියෙනවා. නියපොතු වල විශේෂම වැදගත්කම නියපොතු කපන්න ඕනේ හොඳ දැනුමක් ඇතුව. ඒ කාරණා මතක් කරලා මම හිතන්නේ සුදු පැහැයටුදු සුදු හැමක තමයි මෙවන් කියනවා මේ ලප දක්න ලැබෙන්නේ. බොහෝ අය සඳහන් කරන කාරණා තමයි දැන් අපි කුඩා පැටවෙකෝ ගෙදරට ගෙනෙනවා නම් මොවුන්ට මේ කනේ ආබාධ තියෙන එක වුන් සලකන කාරණයක්. අපි මේ පිළිබඳව කතා කරමු. ඊට අමතරව මේ කුඩා අවධියේදී මේ ඔවුන්ට ආවේනිකෝ, ඒ කියන්නේ පරිණාමයේ ආවේනිකෝ ලප දක්න ලැබෙන්නේ නැහැ. කාලයක් සමග මම හිතන්නේ මාස ගාණක් ගියාට පස්සේ සති ගාණක් ගියාට පස්සේ මේ ලප දක්න ලැබෙනවා කියන්නේ. මේ කාරණේ බොහෝ අය කියනවා ඩැල්මේෂන් පිළිබඳව කතා කරනකොට. හරියටම හරි. ඇත්තටම ඉතාම නිවැරදි කාරණයක්. මොකද ඩැල්මේෂන් සත්ත්වෝ කුඩා පැටවුණු විදිහට ඉපදෙද්දී මේ ඇඟේ එකම තිතක්වත් නැහැ.
ඇත්තට මගේ අත්දැකීමකුත් වෙනවා. මොකද මගේ මේ රෝහලට එක දවසක් අරගෙන ආවා. ඒ වගේ ඩැල්මේෂන් පැටවු කිහිප දෙනෙක්ම අරගෙන ආවා. හිමිකරුවා මේ ඔහුට විශ්වාසයක් තිබුණේ නැහැ මේ ඩැල්මේෂන් වර්ගයද කියලා. මොකද ඇඟේ කිසිම තිත් ස්වරූපයක් නැහැ, සම්පූර්ණ ස්තු පාටයි. ඒ උපතේදී ඒගොල්ලන්ගේ හැටි කාලයත් එක්ක තමයි ඔබ කිව්වා වගේම මේ තිත් වර්ධනය වෙලා ඇඟට මේ තිත් ලැබෙන්නේ. මම හිතන්නේ වටිනාකම පිළිබඳව ප්‍රශ්නයක් ගැටෙනවා. මම හිතන්නේ අර සුදු තිබෙන සමාන ලප ආවට පස්සේ වටිනාකම වැඩි වෙන්නත් පුළුවන්. අනිවාර්යයෙන්. කාරණා සඳහන් කරනවා. මම හිතන්නේ ගති ලක්ෂණ පිළිබඳව අපි කතා කරමු මේ සුරතලා සම්බන්ධයෙන්. අපි කතා කරා විශේෂයෙන්ම අර කෙලිදොලෙන් එන්නට පුළුවන් ක්‍රීඩාශීලී පරිසරයක ඒ පරිසර සුරතල හැදෙන්න වැඩි පුළුවන් කියන කාරණේ. මම හිතන්නේ සීත කරපු පරිසරයක බොහෝ විට මේ සුරතලා ඇති කිරීමේ යෝග්‍යතාවයක් පෙන්වු කරන්නේ නැහැ. සත්‍යද? ඔව් මෙහෙමයි. දැන් මේ සුරතලුන් ඇවිල්ලා තියෙන්නේ අපි කියමු කුඩා අවකාශයක කියලා. ඔව් මේගොල්ලන්ට කුඩා අවකාශයන් කොහොමද සුදුසු වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේගොල්ලෝ ඊටාම ක්‍රියාශීලී දුවල පැනලා ඉන්න ඕන සුරතලේ. නිතරම ව්‍යායාම අවශ්‍යයි, ස්වාමියා සමග ඉන්න අවශ්‍යයි. ඒ වගේම ඊටාම විශාල වශයෙන් ව්‍යායාම අවශ්‍ය නිසා ඔබ සඳහන් කරා වගේ කුඩා ඉඩකඩ ප්‍රමාණයක් නම් සුදුසු වෙන්නේ නැහැ. ගතිගුණ ගත්තොත් එහෙම ඒගොල්ලෝ ගොඩාක් හැම වෙලෙම අර පෙට් ලවින් කියන එක. එහෙම නැත්නම් ආදරේ නිරතුරුවම බලාපොරොත්තු වෙනවා. හැම වෙලාවකම ස්වාමියා Taman ළඟ නැත්තම් ඔහු විවිධ ශබ්ද නිකුත් කරමින් ස්වාමියාගේ අවධානය යොමු කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා මෙයා ෆැමිලි පෙට් කෙනෙක්. අතීතයේ මොන වගේ කාර්යයන් වලට යොදාගත්තත් අද වෙද්දී ඒගොල්ලෝ ගොඩාක් පවුලට ඉතාම සුහද කෙනෙක් කියලා ඉන්නේ. මම හිතන්නේ ඒ කියනව කාරණා අපිට දෙන්නට බැරි නම් අනිවාර්යෙන් ඒ රෝග ලක්ෂණ මොන දෙන්න තියෙනවා. මම හිතන්නේ ඒ කියනව සෞඛ්‍ය කරලා පිළිබඳව අපි කතා කරන මොන වගේ රෝග වලටද බහුලව දක්වන්න ලැබෙන්නේ. ඔව් ඇත්තටම මේ ඩැල්මේෂන් වර්ගයේ සුරතලුන් ගත්තාම බහුලවම වැළඳෙන රෝගයක් තමයි අපි කලින් සඳහන් කරන්නේ හිප් ඩිස්ප්ලේෂියා කියන තත්ත්වය. හිප් ඩිස්ප්ලේෂියා කියලා කියන්නේ සුරතලුන්ගේ උකුල් ඇටේ ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයක්. අපි දන්න සාමාන්‍ය උකුල් අස්ති තියෙන්නේ අර කුහර ගෝල සංදියක්. එක පැත්තකින් කුහරයක් අනිත් පැත්තෙන් ගෝලයක්. ඒ විදිහට ආපු අපේ වුණත් තියෙන උකුල් ඇටේ ඒ විදිහට මේ උකුල් ඇටේ ඇතැම් වෙලාවට අපි කියන්නේ සරල භාෂාවෙන් කියනවා පනිනවා. ඉතින් ඒක අපි හිප් ඩිස්ප්ලේෂියා කියන තත්ත්වයෙන් හඳුන්වන්නේ. මේක ගොඩාක් වෙලාවට මේගොල්ලන්ගේ දකින්න පුළුවන්. ඊට අමතරව වයස්ගත වීමත් සමග ආත්‍රයිටිස් වගේ තත්ත්වයන්. සුරතලුන්ට මේ සුරතලුන්ට විශේෂයෙන් වළඳන රෝගී තත්ත්වය තමයි ආත්‍රයිටිස්. ඒ පිළිබඳව කතා කරනකොට මට වැඩිදුරත් ඒක කතා කරන්න කැමැත්තක් දක්වනවා. සාමාන්‍ය ඝර්ෂණය වැඩි වන්නට පුළුවන් ඒ කියනවා ප්‍රශ්න මත යම්කිසි තරලයක අඩුවීමක් නිසා වේ. දැන් වැඩි භාවයට පත්වීමත් සමග වයසට යාත් සමග සුරතලාගේ මේ තරලයේ අඩුවීමට විශේෂ කාරණා බලපානවා. සාමාන්‍ය අපි මනුෂ්‍යයන් ගත් කාලත් මේ කියනවා ඝර්ෂණය වැඩි වන්නට. අපි දන්නවා මේ පෘෂ්ඨ දෙක ඝර්ෂණය වැඩි වෙන මේ කියනවා හන්දිපත් රුදාව ඒ හන්දි රෝග ඇති වෙන්නට පුළුවන්. ඇටවල. අනිවාර්යයෙන්ම දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි ඒකට ජොයින්ට් එකක් කියලා කියන්නේ. ඒ ජොයින්ට්ස් වල තියෙන යම්කිසි තරල සහ ඒ වගේ තියෙන පටක වර්ගවල ගෙවීම් ඇති වෙන්න පුළුවන්. සහ ඒ වගේ යම්කිසි ඉන්ෆ්ලමේටරි කන්ඩිෂන්. එහෙම නැත්නම් අපි කියනවා ආසාදනයක් එහෙම නැත්නම් යම්කිසි හේතුවක් නිසා ඉදිමීමේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් වයසත් සමග දැන් අපේ වුණත් එහෙම සාමාන්‍ය අපි දන්නවා කාන්තාවන් පිරිමි කාට වුණත් මේ ආත්‍රයිටිස් කියන තත්ත්වය ඇති වෙන්නේ වයසත් සමග ගොඩක් වෙලාට ඇති වෙනවා. ඉතින් මේ සුරතලුන්ගෙත් එම විදිහටමයි ඒ අපි කියන ජොයින්ට් කැප්සියුල් එක කියලා කියන එක ඇතුලේ තියෙන තරලය සහ ඒ පටකවල ගෙවීම් සහ ඒ වගේ යම්කිසි වෙනස්කම් ඇතිවීම නිසා තමයි ඒ ආත්‍රයිටිස් වගේ තත්ත්වයන් ඇති වෙන්නේ. ඩැල්මේෂන් මම හිතන්නේ තෝරා ගැනීමේදී ගෙහිමියා වැදගත් වන්නව කාරණේ වන්නේ ඔහු මුලින්ම අහනවා මෙයාගේ කන ඇහෙන්නේ නැවතත් කියලා. කන ඇසෙන තත්ත්වයක පවතිනවාද කියන කාරණේ කුඩා සුරතලාගේ. මේ කාරණේ මම හිතන්නේ වැදගත්. අපි මේ පිළිබඳව කතා කරනවා. ඇත්තටම ඩැල්මේෂන් ගැන කතා කරද්දී මේ බිහිරි බව ගැන කතා නොකරම බෑ. මොකද සාමාන්‍යයෙන් කියනවා ඩැල්මේෂන් වර්ගයේ සුරතලුන් 70%ක් පමණ බිහිරි. ඔවුන් බිහිරි බවකින් යුක්තයි. ඒතර ඩැල්මේෂන් වර්ගයේ සුරතලෙක් තෝරාගද්දී විශේෂයෙන් ඔබ සැලකිලිමත් වෙන්න ඕන එකම දේ තමයි අපි හිතමු ඩැල්මේෂන් වර්ගයේ සුරතලා නිල් පාට ඇස් තියෙන සුරතලෙක් කියලා. ගොඩක් වෙලාවට මේ නිල් පාට ඇස් තියෙන සුරතලෙක්ගේ බිහිරි බව වැඩි. මේක වෛද්‍ය විද්‍යාත්මකව විශාල වශයෙන් සනාථ කරපු කාරණයක් නෙවෙයි. නමුත් අපි දන්නවා මේ නිල් පාට ඇස් තියෙන කට්ටියගේ බිහිරි බව ටිකක් වැඩි. සාමාන්‍යයෙන් කියන ඩැල්මේෂන් සුරතලුන් 100ක් ගත්තොත් ඒකෙන් 70කට විතර කන් ඇහෙන්නේ. අතීතයේ මේක හඳුනාගෙන තිබ්බේ මිනිස්සුන් මේ බිහිරි බව කියන දේ හඳුනාගෙන තිබුණේ නැහැ. ඔවුන් විශ්වාස කරේ මේ බිහිරි බව තියෙන සතුන් අඥාන සතුන් එහෙම නැත්නම් මෝඩයි. ඒක දැක ඉගෙන ගන්න බැරි සතුන් විදියට. නමුත් ඒකට ඇත්තම හේතුව ඔවුන්ගේ බිහිරි බව. ඒ නිසා විශේෂයෙන් උඹ සැලකිලිමත් වෙන්න ඕනේ. මේ පිළිබඳව වැඩි වශයෙන් අපි කතා කරමු කෙටි විරාමයකට පස්සේ.